මාස 5ක් 6ක් අතර බබෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මේ දවස්වල මට තියෙන ලොකුම ටාස්ක් එක තමයි බබාගේ කෑම කවන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න එක. ඉතින් මම මේ දවස්වල ඒකට shopping කරන ගමන් ඉන්නේ. ඉතින් මං හිතුවා මං කොහෙන්ද මේ දේවල් ගත්තේ, ඒ වගේ prices මොනවද කියලා ඔයගලන්ටත් දැනගන්න, ඔයගලොත් එක්ක share කරගන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ මං මේවා එක දවසක නෙමෙයි ගත්තේ. ඇත්තටම මං දවස් 2-3ක් එළියට ගියාම තමයි මම මේ දේවල් collect කරගත්තේ. ආට මුලින්ම ගත්තේ food making kit එක. මේක ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් මේක මම ගත්තේ Penguin stores එකෙන් පෙටාවල. මේක උනේ මට 2450ක්. මේකේ 8 pieces තියෙනවා. අපිට කෑම හදාගන්න ඕන දේවල් ටික ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් මම මේ kit එක තමයි මුලින්ම ගත්තේ. ඊට පස්සේ මම ගත්තා මේක Penguin stores එකෙන්මයි ගත්තේ. මේක උනේ මට රුපියල් 590ක් වගේ. මම ගත්තා බිබ් මැට් එක. මේකේ බිබ් එක තියෙනවා. ඊට පස්සේ ටේබල් එකට අපි යාට කවන්න ගන්න ටේබල් එකට දාන්න මැට් එක තියෙනවා. මේක උනේ මට 590ක්. මේකත් මම ගත්තේ Penguin Stores එකෙන්ම තමයි. ඔයගොල්ලන්ට කියන්න තව වැදගත් දෙයක්. ඔයගොල්ලෝ බබාලාගේ බඩු ගන්නකොට අනිවාර්යයෙන්ම BPA ෆ්‍රීද කියලා බලන්න. හැම ප්‍රොඩක්ට් එකකම වගේ ඒක සඳහන් කරලා තියෙනවා. මම ගත්තා එයාට කෑම කවන්න ස්පූන් එක. ඒක ගත්තෙත් මම Penguin Stores එකෙන්මයි. ප්‍රයිස් එක උනේ 390ක්. මේක තමයි මම ඊළඟට ගත්තේ. මේකත් ගත්තේ බබාට පළතුරු මේවා කවන්න පුළුවන් නිසා මේකෙන්. මේක ගත්තේ Penguin. ප්‍රයිස් එක උනේ 450ක්. ඊපස්සේ මම ගත්තා එයාට වතුර දෙන්න පොඩි කිරි බෝතලයක්. ග්ලාස් බෝටල් එක. මේක මිලිලිටර් 60ක් තියෙනවා වොලියම්. රුපියල් 310ක්. මේක ගත්තෙත් මම Penguin Stores එකෙන්. මම ගත්තා එයාට ෆීඩින් බෝල් එකක්. මේක ගත්තෙත් Penguin Stores එකෙන්. මම මේක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක උනේ මට මතක විදිහට 575ක් වගේ. මේක ඇත්තෙන් අල්ලන්න වෙනම චූටි ස්පූන් එකක් හම්බ වෙනවා. ඊපස්සේ මම ගත්තා යාට මේ ෆෝමියුලා මිල්ක් දෙන්න ඕන නිසා Kids Joy brand එකේ මිලිලීටර් මේක 120ක් තියෙනවා. මේකේ ප්‍රයිස් එක උනේ 675යි. ෆීඩින් බෝටල් එකක් මේක මට gift එකක් හම්බෙච්ච එකක්. මේකේ ප්‍රයිස් එක 980ක් වෙනවා. මේක මිලිලීටර් 240. ඉතින් මම මේකත් යූස් කරන්න ගන්නවා. Penguin Stores එකෙන් ගත්තේ ඔච්චරයි. ඊළඟට මම අපේ ටවුන් එකේ තියෙනවා පොඩි බේබි අයිටම්ස් තියෙන කඩයක්. මම ඒකෙන් කලෙක්ට් කරගත්ත අයිටම්ස් වගේක් තමයි මේ තියෙන්නේ. මේ ගත්තා එයාගේ කෑම ෆ්‍රිජ් එකේ දානකොට ස්ටෝරේජ් කරන්න පුළුවන් හින්දා ස්ටෝරේජ් බොක්සස්. මේකේ බොක්සස් 3ක් තියෙනවා. මේක 1290ක් තමයි උනේ. ඊට පස්සේ ඒ ෂොප් එකෙන්ම මම ගත්තා එයාට ෆෘට්ස් වගේ දේවල් ගන්න පුළුවන්. මේක උනේ මට 325යි. මේකෙත් BPA ෆ්‍රී කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මම තව ඒ ෂොප් එකෙන්ම ගත්තා චූටි බෝතලයක්. මේකත් මිලිලීටර් 60. මේක ඇල්ගෝ කියන බ්‍රෑන්ඩ් එකේ එකක්. මේක උනේ 355ක්. අනිත් වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝ කිරි බෝතල්, ඒතකොට බබාගේ මොනවා හරි කෑම දාන දේවල් ඒව ඔක්කොම ක්ලීන් කරනකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඩිෂ් එකක් ගන්න ඕනේ බොටල් ක්ලීන් කරන්න. ඉතින් මම ඒකට ගත්තේ Kids Joy බ්‍රෑන්ඩ් එකේ බොටල් වොෂ් එක. මේක උනේ මට 1050යි. මේකේ මිලිලීටර් 500 බොටල් එක මම ගත්තේ. ඊට පස්සේ මම ගත්තා කිරි බෝතල්. අපි දන්නවා හොඳට ක්ලීන් කරන්න ඕන. ඉතින් ඒ නිසා මම ඒක ක්ලීන් කරන්න බ්‍රෂ් එකක් ගත්තා. ඒක උනේ 210ක් වගේ මුදලක්. මම ගත්තා මේ වගේ ලොකු ස්ටෝරේජ් බොක්ස් එක ගත්තේ. ඇත්තටම එයාගේ හැන්දි ඒවා මේවා පාවිච්චි කරන දේවල් තැන තැන දාන්න හොඳ නෑ. හොදලා ක්ලීන් කරලා ඔක්කොම එක භාජනයක දාලා තියන්න ඕනේ. ඒකට තමයි ඒක ගත්තේ.